අයිබෝවන් අපි අද බලමු ශ්‍රී ලංකාවේ සමරු ශාක පිළිබඳ කෙටියෙන් ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් 2008 වසරේදී හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ සමරු ශාක කීපයක්ම තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේකෙදී ඉතා සුවිශේෂී ශාකයක් ලෙස හඳුන්වන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ සිතුහත් අවසානන්ට බුදුබව ලබන්නට සෙවණ දුන්න දඹදිව ඇසතු බෝ වෘක්ෂයේ දකුණු ශාඛාව වුණ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව ඉපැරණිම වෘක්ෂය විදිහට තමයි හඳුන්වන්නේ. සංඝමිත්තා තෙරණිය විසින් මේ රටට වැඩම කරවලා දෙවන පෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහන්මෙවුනා උයනෙහි රෝපිත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බොදු බැතිමතුන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙනවා. අතීතයේදී ජයශ්‍රී මහා බෝධි හිමි තැනැත්තා රටේ රජු ලෙස සැලකූ බව සඳහන් වෙන අතර උන්වහන්සේ දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට එකල පාලකයන් බැඳී සිටියා. වංශ කතාවල සඳහන් වන පරිදි ජයශ්‍රී මහා බෝපැලේ ආරක්ෂාවට ඒක රෝපණය කරන අවස්ථාවේ ගල් පතුරු වලින් ඒක වට කරලා ආරක්ෂාව සැලසූ බව සඳහන් වෙනවා. ඒ වගේම පරසතුරු ආක්‍රමණ සිදු වුණු කාල පරිච්ඡේදය තුළ සංගමිත් තෙරණිය සමග මෙරටට පැමිණි 18 කුලයක පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගත් බවත් පස්සේ කීර්තිසී රාජසිංහ රජුගේ කාලයේදී කියන්නේ 1747 1781 කාලේ මේ බෝපත් කන්නට එන වන අලීන්ගෙන් ඒක ආරක්ෂා කරගන්න උසින් අඩි 16ක් වන පළල අඩි 270ක් වන දිග අඩි 360ක් වන පහන් කවුළු 750කින් යුතු සුවිසල් ගල් ප්‍රාකාරයක් තනවලා තියෙනවා. ඒ වගේම දෙවන පෑතිස් රජතුමා විසින් මහල් 3කින් සමන්විත ගොඩනැගිල්ලක් කරවලා ඒක ඉහළ මාලේ බෝධීන් වහන්සේ තැන්පත් කර වූ බව තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. සිංහල රාජවංශයේ බොහෝ රජවරු මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට විවිධ පියවර අරගෙන තියෙනවා. ඒ වගේම දැඩි නියන් සමයේ සැරිසරන වනාලීන්ගෙන් බෝධි ආරක්ෂා කරගන්නට ගැමියන් ගිනිමැල දල්වලා අලීන් එලවලා බෝධීන් වහන්සේ රැකගත් බව සඳහන් වෙනවා. ඒ නිසා නිකිණි පෝය දරමිටි පෝය ලෙස හැඳින්වෙන බවත් සඳහන් වෙනවා. සමස්ත ලෝකවාසීන්ටම ආශිර්වාදයක් ඇති ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් කටුවාවල ජේම්ස් පීරිස් සීකිවිගල පුද්ගලයෙක් විසින් කපා දැමීමක් 1929 ජූලි මාස 30 වන දින වාර්තා වෙලා තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ උඩ මළුවත් පහත මළුවත් අතර යකඩ වැටකින් ආවරණය කරන ලද්ද කියන්නේ රන් වැටක් ඉදි කරලා තියෙනවා. ඊට පස්සේ වර්තමානයේ දැකිය හැකි රන්වැට ඉදි කරලා තියෙනවා. ඒ වගේම මෑතක දෙවන රන්වැටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා ඉදි වෙලා තියෙනවා. ඉතින් ලිඛිත ඉතිහාසයක් පවතින ලෝකයේ ඉපැරණිම වෘක්ෂය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ වගේම රන්වැටකින් ආරක්ෂාව ලබන එකම වෘක්ෂය වෙන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. අපි නැවතත් හමුවෙමු ශ්‍රී ලංකාවේ තමත් සමරු ශාක පිළිබඳ තොරතුරු කීපයක් එක්ක. අයිබෝවන්.